ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඕනම ගොවි මහතෙක්ට ඔහුගේ ගොවි බිම ළඟම තියෙන නියෝජිතයා ළඟට ගිහිල්ලා මේ පොහොර ටික ගන්න පුළුවන්. ඒකට වෙන වංචා තාමත්ම සීමිතයි. වංචාවක් වෙන්නම බැරි සත්‍යයට මම හිතන්නේ ඉදිරි කාලේදී අපිට මේක මේවන්න පුළුවන් වෙන එක තමයි පිටයි. දැන් කෙටි කාලයක් වෙනවානේ විවාහගාවට අමතරව සුළු අපනයන භෝග සඳහා පොහොර සනාදාරය දෙන්න ආරම්භ කරලා දැන් මේකේ ප්‍රතිඵලය කොහොමද දැනෙන්නේ මොන වගේ ප්‍රතිචාරද ලැබෙමින් පවතින්නේ? ඔය සම්මුතිත. ඇත්තටම අපිට මෙතනදී අනිකුත් ඒ කියන්නේ විවාහගාවට අමතරව යොදන අනිකුත් භෝග සඳහා මේ පොහොර සනාදාරය විවෘත කිරීමත් සමග මම හිතන්නේ මේ ශේත්‍රයේ අතහැරලා දාලා තිබු වගා බිම් නැත්නම් ගොවි බිම් නැත්නම් විවිධාකාර ගොවි තැන් වලට යොදාගත්ත ස්ථාන පවා මේ වෙනකොට නැවත ඕන් උනන්දු වෙලා තියෙනවා. මොකද මේක ඉස්සෙල්ලා විශාල මුදලක් වැය කරන්න උනා මේ පොහොර සඳහා. නමුත් අද වෙනකොට ඒ ගොවි බිම් පවා මේ නැවත මේ අවුන් වගා කටයුතු ආරම්භ කරන්න මේ වෙනකොට මේ සූදානම් කියලා. මොකද ඒ සඳහා පොහොර ඇනෝ අපිට කිහිපයක්ම ලැබිලා තියෙනවා. මේ වෙනකොට විශාල පොහොර ඇනුම් තොගයක් අපිට ලැබිලා තියෙනවා. ඒ අලුතින් වගා කරන මේ භූමි වලට යෙදවීම සඳහා ලබා දෙන්නේ කියලා. මේකම ඇත්තටම මම හිතන්නේ ඒක නිදර්ශනයක් තමයි මේ සහනාධාරය කොයිතරම් අනුකූල භෝග සඳහා වැඩගත්ද කියන එක. දැන් පොහොර සහනාධාරය ජනතාව වෙතට අවසානයේදී ගොවියට කුඹුරට ගෙන යාමේ වගකීම මින් බරපතල ප්‍රමාණයක් වැටෙන්නේ පොහොර මේ සමාගමට නතර ලංකා පොහොර ආයතනයේට. මේ වගකීම ඉටු කරන්නේ ඔබේ ආයතනයේ තිබෙන සූදානකම කොහොමද කළමනාකාරීත්වයේ තියෙන සූදානම සේවකයන්ගේ තියෙන සූදානම බිම්මට්ටමේ ගම්මට්ටමේ බහැලා අපිට කියවනේ මේ කිල්ලොච්චි මොල්තිව වගේ පළාත්වල පවා පසු ඇගීම් පවා සිදු කරනවා කියලා කොහොමද මේ ආයතනයේ තියෙන සූදානම? සමහරවිට ඉතින්ලා මම එකක් කියන්න ඕනේ. අපි මෑතකයි දකිනවා රජයේ සතු දැන් ඇත්තටම මම රජයේ පූර්ණකාලීන සේවකයෙක්. රජයේ සේවකයෙක් ශ්‍රී ලංකා පරිපාලන නිලධාරියෙක්. මම ද්විතීය පදනම තමයි ලංකා පොහොර සමාගමට අනියුක්ත වෙලා තියෙන්නේ. නමුත් මේ අනියුක්ත වීමටත් යම්කිසි හේතු බලපෑවා. මොකද මම රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය අංකවලට වචිදලා මේ වගේ තැනකට ගියේ මොකද කියන සමහර අයට ප්‍රශ්නයක් වුණා. ඇයි මෙහෙම ගියේ කියලා. මම දැක්කා මෑත කාලයේ ලංකාවේ ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා විශේෂ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල රජයේ සතු සමාගම් වල කළමනාකරීත්වයේ විශේෂී වෙනසක් මා දැක්කා. ඒකට හේතුව තමයි තරුණ නායකයින් මෙම සංස්ථා සහ සමාගම් රජයේ සතු සමාගම් වලට සභාපතිවරුන් ලෙස නැත්නම් ප්‍රධාන අධ්‍යක්ෂකවරුන් ලෙස ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් ලෙස යොදවා තිබීම. ඒක හොඳ උදාහරණයක් තමයි ලංකා පොහොර සමාගම. ලංකා පොහොර සමාගමේ වර්තමාන සභාපතිවරයා බුද්ධික මඩියමට. එක පැත්තකින් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. අනිත් පැත්තෙන් ඔහු හොඳ කළමනාකරුවෙක්. අනිත් පැත්තේ තරුණ නායකයෙක්. මේ සියල්ලම එක්කව කරගෙන පස්සේ එහි ප්‍රගතිය එහි වැදගත්කම එන්නේ ජනතාවට. ඒකට හේතුව තමයි මොකද මේ සියල්ල එක්කව කරලා තමයි ඔහු මේ ආයතනය මෙහෙවන්නේ. දැන් අපි දන්නා මීට දශක කිහිපයක නැත්නම් මීට වසර කිහිපයකට පෙර මේ ආයතනවල හිටියේ ඇත්තටම ගොඩාක් වෙලාවට විශ්‍රාමික දේශපාලකයන් එහෙම නැත්නම් දේශපාලකයන්ගේ හිතවාදීන් තමයි අපි දැක්කේ. නමුත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමත් අමාත්‍ය මණ්ඩලයක් තීරණයක් අරගෙන තම දක්ෂ තරුණ විශේෂයෙන් අනේ තරුණ කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. මොකද මම කියන්නේ එතනින් මේ ටිකක් වයෝවෘද්ධයන්ට මේවා කරන්න බෑ කියලා. නමුත් මේ තරුණ ව්‍යාපාරික සහ කළමනාකරු කියන හැකියාවන් මේ සියල්ලම තියෙන පුද්ගලයන් තමයි මේ ආයතන වලට යොදවලා තියෙන්නේ. ඒකට ඒ තුලින් ඔහුගේ කළමනාකරණ සහ ව්‍යාපාරික දක්ෂතාවය මේ ආයතන මෙහෙවන්නේ. මොකද ලංකා පොහොර සමාගම කියන්නේ රජයේ සතු ප්‍රධානතම සමාගමක්. ඒකට ඔහු මේක කළමනාකරණය කරලා කරන්න අවශ්‍ය විදිහට අද අපි ලංකා පොහොර සමාගමේ සේවක මඩුල්ල මෙහෙවීම. මොකද ලංකා පොහොර සමාගම මීට වසර කිහිපයකට පෙර මේ නිලධාරීන් පොහොර සංස්ථාව වශයෙන් තියෙන කාලේ අවසානයේ ඔවුන් ඉතාමත්ම නිද්‍රාශීලී තත්ත්වයකට පරිවර්තන කරන මොකද ඔවුන්ගේ දිරිගැන්වීමක් නැහැ. සේවක දිරිගැන්වීමක් නැහැ. ඔහේ යන්නාවාල යන එකක් තමයි දැක්කේ. නමුත් අද ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා පිබිදීමක් ඇති වෙලා තියෙනවා ලංකා පොහොර සමාගමේ සේවක මණ්ඩලය තුල පවා. මොකද මේ සහනම් මේ ඔවුන් තුල ආකල්පයක් ඇති කරලා තියෙනවා සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය මගින් අපි තමයි ජනතාව ගොවි ජනතාවට විශාල සේවයක් ඉෂ්ට කරන සමාගමක්. අන්නේ ඒ පණිවිඩේ ඒ ආකල්පයේ මේ වෙනස සභාපතිතුමා මේ වෙනස කළා තියෙනවා සේවක මණ්ඩලය තුල. ඔවුන් අද කරන්නේ රටට විශාල සේවයක් කරන පිරිසක් වශයෙන් ඔවුන් තුල හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීමෙන් තමයි අද කටයුතු කරන්නේ. ඒ තුලින් දිලිගැන්වීමේ ක්‍රමවේද එතකොට ඔවුන්ව ඇගීමේ ක්‍රමවේද සභාපතිතුමා හඳුනලා දීලා තියෙනවා. ඒකට මේක මම හිතන්නේ ලංකා පොහොර සමාගම ඓතිහාසික වාර්තාවක් මම හිතන්නේ මුදුරේම තියෙනවා චමුදිත. මේ
රජයේ සතු සමාගමක් වශයෙන්. ඒක ඇත්තටම මම හිතන්නේ දැන්ම කියන එක සුදුද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ ලංකා පොර සමාගම රජයේ සතු සමාගමක් වශයෙන් ඓතිහාසික වාර්තාවක් තබන්නත් බොහොම ආසන්නයි. හොරා බලමු ඒ වාර්තාව අපි සන්නම් අපි සිටින්නේ අපි මොකටද අපි අගේ අඩු කරගන්නේ දැන්ම කියලා වාර්තාවත් සමගම කතා කරනවා හැර දැන් අවුරුදු දෙකකට පෙර මේ එක රටක් වශයෙන් අපි සැලකුවට අපිට හිමි නොවුණු මහා සයුරෙන් තුනෙන් දෙකක් අපේ එක රටකට එකට එකතු වෙනවා. මහා පොළොවෙන් තුනෙන් එකක් මේ රටේ කොටසක් බවට පත් වෙන අවුරුදු දෙකකට පෙර ආතු සිදුවෙච්ච තීරණාත්මක පරිවර්තනීය යෝගයකින් පස්සේ දැන් මේ දැන් මහා භූමි සම්පතක් නෙමෙයි අපිට දැන් ඒක ලැබිලා තියෙන්නේ. දැන් ඔබතුමා කියනවානේ මේ නන්දිකඩ කලපුව ඉඳලා මොළතිව හරහා පරන්තන වලට එනකොට දෙපැත්තේ දකින්නේ මහා පොළ පහෙන් දිදුලන මේ කෙත්‍යායක් කියලා. දැන් මේ එකතු වෙච්ච භූමිය ලිකන් තියෙන දෙන්න බෑ. සරුසාර පොළොවක් අපිට හිමි වෙලා තියෙන්නේ. මේ පොළොවේ නැවත අස්වනු එන තත්ත්වයට පත් කරගන්නට කොහොමද ලංකා පොර සමාගමේ තිබෙනා වසූදානම? ඇත්තටම සමුදිත මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපිට අපේම තිබ්බ භූමිය තමයි මේක. අපේම තිබ්බ භූමිය අපිට ඕනේ විදිහට ප්‍රයෝජන ගන්න තිබ්බේ නැහැ අවස්ථාව. අතිගරු ජනතුතුන් මේ අවස්ථාව දැන් අපිට ලබලා දීලා තියෙනවා. එහෙනම් අපේ යුතුයකම තමයි අපිට මේ ලබලා දුන්න නැවත අපිට දුන්න අපේ භූමිය අපිට අපේ ගොවි ජනතාවට ඒ තමන්ගේ සරුසාර ගොවි භූමියට පරිවර්තනය කරන්න අවශ්‍ය සම්පත් අපි ලබා දෙන්න අපේ යුතුයකම ඒකයි. ඒ සඳහා අපි සෑදී අවසාන. ඒ නිසා තමයි අපි පසුගිය මාසයක ඉඳන් අපි උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ කතා කරන මේ මොහොතේ කිලිනොච්චියේ සහ යාපනයේ ප්‍රදේශයේ මේ වෙනකොටත් අද අපේ නිලධාරීන් අපේ නව පොහොර ගබඩා ස්ථාපනය කළා ගොවි ජනතාවට මේ පොහොර සානාධාරය ගෙන යාමට මේ කතා කරන මොහොතේ කටයුතු කරනවා. ඒක උදාහරණයක් තමයි ඊයේ සවස අපි කිලිනොච්චියේ අපේ තිබ්බ ගබඩාව ඊට වසර කිහිපෙට තිබ්බ ගබඩාව LTT තත්ත්වවාදීන් ඉතින් සම්පූර්ණ විනාශ කරලා තිබ්බේ. මම මේක දැක්කා. ඊට සති දෙකකට ඉස්සෙල්ලා මම ගියා එතනට. ගියාම ඇත්තටම දුක හිතුණා. මේ අපේ තිබ්බ වටිනා සම්පත් බිමට සමතලා කරලා තියෙන්නේ. සමුදිත අපි වහාම සභාපතිතුමාට මම කතා කළා ඡායාරූප වෙන්නෝ සභාපතිතුමා කිව්වේ මේක පුළුවන් තරම් ඉක්මනට නැවත ගොඩනගන්න ඕනේ. මේ ගොඩනගන්නේ වැඩ කටයුතු අපි ඊයේ දවස් තුල අපි ආරම්භ කළා. ආරම්භ කළා අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ ගබඩාව අපි යථාර්ථයට. ඒ වගේම අපේ යාපනයේ ප්‍රදේශ මම යාපනයේ විසාපත්තුමිය ඉමෙල්ඩා නැතිනියෝ මම මේ ගිය සතියේට සති දෙකකට ඉස්සෙල්ලා හමු වුණා. හමු වෙලා අපේ තිබ්බ තවත් පොර ගබඩාවක් යාපනයේ ප්‍රදේශයේ නැවත අපිට ලබා ගන්න. මේවා අපි මේ සම්පත් ලබා ගන්න සමාගමට සම්පත් භූමිය ලබා ගැනීමට කරන උපක්‍රම සහ අවශ්‍යතාවල් නෙමෙයි. අපි බලන්නේ මේවා මේ තුලින් පොහොර සහනාධාර රජයේ වගේ අතිවිශාල මුදලක් වැය කරලා ලබා දෙන පොහොර ටික මේ ගබඩාවල ගබඩා කරලා ගොවි ජනතාවට අවශ්‍ය පරිදි ඉතාමත් ඉක්මනින් ලබා දීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ හැමතැනම මුලතිව්වල අපි දැක්කා මුලතිව්වල අපේ ගබඩාව සම්පූර්ණ විනාශ වෙලා. සමුදිත ඒකේ තිබ්බ විශේෂම ලක්ෂණය තමයි මේ විනාශ වෙන අවස්ථාවේ අපේ ලංකා පොහොර සමාගමේ පොහොර වගේ ගබඩා කරලා තිබ්බා. ඒ පොහොර ටික එහෙම තිබ්බා. ඒ පොහොර විනාශ වෙලා තියෙන්නේ. නමුත් අපි ඒ ගන්න පුළුවන් පොහොර ටික අපි ඉක්මනටම අපි හමුදාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරා. නිලධාරී මාස්ටර්නේ මේ පොහොර ටික පුළුවන් තරම් ඉක්මනට අපේ අලුතෙන් ඇති වෙන මේ පැත්තේ ගොවි බිම් වල ඉන්න ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කළා තිබෙනවා. හොරයි. දැන් අපි සෑමට ලොකු වගකීමක් තියෙනවා. දැන් පොහොර සම්බන්ධ විශේෂ පරිබාහිරව රට පිළිබඳව දැක්මක් අරගත්තොත් මේ පිබිදෙන උතුර යන පැත්තෙන් මේ දකුණේ ඇති වෙන මහා දැවැන්ත සංවර්ධනයට අපිට හැකි පමණින් දායක වීම. අපි කාටත් මහා පරිමාණයේ දායක වෙන්න බැරි නේ. නමුත් කාට හෝ තම තමන්ගේ පමණින් දායක වීමේ හැකියාවක් තිබෙනවා. මේ හැකියාව ඔබ දකින්නේ කොහොමද? සමස්ත ජන සමාජයට දෙන පණිවිඩය කොහොමද මේ සියසින් දැක්ක මේ සංවර්ධනයේ ඇසින්දුටු සාක්ෂිකරුවෙක් විදිහට ඔබ කොහොමද මේ රටේ ජනතාවට එක පැහැදිලි කරන්නේ? ඒකද සමුදිත මම නම් හිතන්නේ මේක අපි දකින්න ඕනේ. මේ භූමිය අපි දකින්න ඕනේ. මේක ඇත්තටම මානන් දකින්න විදිහට රටේ තියෙන ඉතාමත්ම සත්‍වික භූමියක්. අපි දැකලා තියෙන්නේ අපේ ගොවි බිම් අපි දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට උතුරු නැගෙනහිර ගොවි බිම් අපි දැකලා තිබ්බේ නෑ. මේ ගොවි බිම් දකින්න අපේ ජනතාව අපි එක්කගෙන යන්න ඕනේ සමුදිත. අපි පුළුවන් තරම් මේ අපේ ජනතාව මේ අපේ සහෝදර ජනතාව ඇත්තටම සමහර අපි දැක්කේ මේවා නිකන් ශුෂ්ක භූමි වශයෙන් වගා කරන්න බැරි උදැල්ලක්වත් ගහන්න බැරි භූමි කියලා අපි හිතන්නේ. නමුත් අපිටම හිතා ගන්න බෑ මේ භූමි වල වෙන අත්වැන්නෙන් ලස්සනට ගොවි බිම් වගේ එනකොට මේ දකින්න මේක අපි දකින්න ඕනේ. මේ දැකන කෙනෙක් මේකට කොහොමද දායකත්වයක් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපිට පුළුවන් තරම් මේ රජයේ සතු මේ ප්‍රදේශයේ තියෙනවා නම් යම්කිසි භූමියක් අපි ඉල්ලීම කරන්නේ ඒකයි පුළුවන් තරම්
මේ ජනතාව නැවත ඒ ස්ථානවල පදිංචි කරලා හැකි ඉක්මනින් මේවා නැවත ගොවි භූමි බවට පරිවර්තනය කරන්න ඕනේ සමිතියට. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික අපි තියෙන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මට්ටමින් මේවා සඳහා යොමු වෙලා හැකි ඉක්මනින් මේවා ගොවි බිම් වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ භූමි ගොඩාක් අපි දැක්කා. අන්න ඒවා පුළුවන් නම් ඉක්මනට මේ වෙන්න. මොකද ජනතාව මේ සඳහා යොමු කරන්න පුළුවන් නම් මම දකින්නේ මේ රටේ කෘෂිකර්ම නවෝදය තාමත්ම ආසන්නයි කියන එක කියන්න පුළුවන්. ලංකා පොහොර සමාගමේ සාමාන්‍ය අධිකාරී ප්‍රදීප් යසරත් මහතා සමග අපි සාකච්ඡා කරමින් සිටින අපේ සාකච්ඡාවේ අවසන් විනාඩි කිහිපයකට ඉඳ තබා ගනිමින් කෙටි විරාමයක් නැවතත් ලබා ගමු. බැංකුවකින් දෙන ඉහළම උකස් අධිකාරම සමග හැම මාසෙම 100 දෙනෙකු පොලියෙන් නිදහස්. කැරක් 24ට රුපියල් 38